ස්කෝලි පන්තියේ අන්තිම පේලියේ ඉඳන් ඒ පැත්ත බලද්දි දැනෙන ඒ අමුතු හැඟීම. ටියුෂන් පන්තියේ ඉවර වෙලා බස් හෝල්ට් එකේදී එයා දිහා බලාගෙන ඉන්න එක. නැත්තම් පාඩම් කරන පොත අස්සේ තියෙන පුංචි ලියුම් කැල්ල. අපි හැමෝම ජීවිතේ එකපාරක් හරි මුහුණ දීලා තියෙන. නැත්තම් අපි යාළුවෙක්ට වෙනවා දැකලා තියෙන හරිම සුන්දර. හැබැයි ඒ වගේම සංකීර්ණ අත්දැකීමක් තමයි මේ ස්කූල් ලව් කියන්නේ. හැබැයි මේක ගැන අපි සමාජයේ පැහැදිලි මත දෙකක් තියෙනවා. ගෙවල් වලින් ඉස්කෝලෙන් කියන්නේ ඔවා මේ වයසට හරියන වැඩ නෙමෙයි. ඉගෙන ගන්න කාලේ ඔවා කළොත් අනාගතේම විනාශ වෙනවා. ඒ ලනා ගන්නවා කියලා. තවත් පැත්තකින් අපි යාළුවෝ කියන්නේ අඩෝ ලයිෆ් එකේ ලස්සනම කාලේ බං ඉස්කෝලේ කාලේ ආදරය කළේ නැත්තම් වයසට ගියාම මතක් කරන්න මතකයක්වත් නැහැ කියලා. ඉතින් කෝකද ඇත්ත? ඉස්කෝලේ යන ගමන් ආදරය කරන එක ඇත්තටම අපේ අනාගතේ විනාශ කරන මාරකයක්ද නැත්තම් ඒක අපි ජීවිතේ සාර්ථක කරන්න පුළුවන් ලොකුම ශක්තියක්ද? අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ අන්න ඒ ගැන. කිසිම පැත්තකට බර නොවි ඇත්තටම මොකද වෙන්නේ? හොඳ පැත්ත මොකද්ද? නරක පැත්ත මොකද්ද? සහ වැදගත්ම දේ මේ දෙක මැද අපි අනාගතයේත් බේරාගෙන ආදරෙත් බේරාගන්නේ කොහොමද කියන එක මුල සිට අගටම කතා කරමු. අපි ප්‍රශ්නයකට විසඳුම් හොයන්න කලින් ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕනේ ඇයි ඉස්කෝලේ යන වයසේදී අවුරුදු 13ත් 19ත් අතර අපිට මෙහිම ආදර හැඟීම් ඇති වෙන්නේ කියලා. ඒක තේරුම් ගත්තේ නැත්නම් අපිට මේ ප්‍රශ්නෙට හරියට උත්තර හොයන්න බෑ. මෙතනදී ප්‍රධාන හේතු තුනක් තියෙනවා. 1. හෝමෝන සහ ශාරීරික වෙනස්කම් biological and hormonal changes. අපි ශරීරයේ නවයෝන් වියට එද්දී සෙරටෝනින්, ඩෝපමීන් සහ ඔක්සිටෝසින් වගේ හෝමෝන මට්ටම ඉහළ යනවා. මේ නිසා විරුද්ධ ලිංගිකයන් කෙරෙහි විශාල ආකර්ෂණයක්, අමුතු කුතුහලයක් ඇතිවීම ස්වාභාවිකයි. ඒක ලෙඩක් නෙමෙයි. ඒක මනුෂ්‍ය ශරීරයේ ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක්. 2. මානසික අවශ්‍යතාවය psychological need for validation. මේ වයසේදී ගොඩක් ළමයි කැමති තමන්ව අගය කරනවාට, තමන්ගේ ප්‍රශ්නවලට සවන් දෙන කෙනෙක් ඉන්නවාට. ගෙදරින් නිතරම බැනුම් අහන නැත්තම් පන්තිදී කොන් වෙන ළමයිට වෙනත් කෙනෙක්ගෙන් ඔයා ලස්සනයි නැත්තම් මම ඔයාට කැමතියි කියලා එක වචනයක් අහන්න ලැබුණාම ඒක ලොකු මානසික සහනයක් වෙනවා. 3. සමාජීය බලපෑම සහ peer pressure. අපි වටේ ඉන්න යාළුවන්ට boyfriends girlfriends ඉන්නකොට උන්නුන්ගේ කතා කියද්දි නැත්තම් අපි බලන ෆිල්ම් social media බලද්දි ඇයි මට විතරක් කෙනෙක් නැති? මටත් කෙනෙක් හිටියානම් ෂෝක් කියන හැඟීම නිකම්ම අපි හිතට ඇතුළු වෙනවා. දැන් අපි බලමු මේක තියෙන හොඳ පැත්ත මොකද්ද කියලා. මොකද අපි සමාජයේ වැඩිහිටියෝ ගොඩක් වෙලාවට කියන්නේ මේකේ තියෙන නරක විතරයිනේ. හැබැයි නිවැරදි විදියට කළොත් මේකේ මාරම ලස්සන සහ ඔයාගේ ජීවිතේම වෙනස් කරන්න පුළුවන් වාසි පැත්තක් තියෙනවා. එකිනෙකාගේ අධ්‍යාපනයට සහ හීනවලට ශක්තියක් වීම. mutual motivation. ඇත්තටම ආදරය කරන ජෝඩුවක් නම් අපි දෙන්නම A level හොඳට පාස් වෙලා එකම යුනිවර්සිටි එකට යමු කියන එකමුතු ටාගට් එක හදාගන්න පුළුවන්. ඔයා අද පාඩම කළාද? මම ඒක ඉවර කළා. ඔයත් දැන්ම කරන්න කියලා එකිනෙකාව පුෂ් කරන වැටෙන වෙලාවට ඔයාට පුළුවන් කියලා ධෛර්යය දෙන ආදරයක් තියෙනවා නම් ඒක ඉගෙනීමට ලැබෙන ලොකුම ශක්තියක්. පරිණාමයේ සහ තීරුම් ගැනීම emotional maturity and empathy. තවත් කෙනෙක් ගැන හිතන්න, එයාගේ සතුට විතරක් නෙමෙයි දුකත් තීරුම් ගන්න, තමන්ගේ ඊගෝ එක පැත්තකින් තියලා කැපකිරීම කරන්න පොඩි කාලේම පුරුදු වෙනවා. ඒක අනාගතයේදී හොඳ සමාජශීලී පරිණත මිනිසෙක් වෙන්න ලොකු පදනමක්. පිරිසිදු අවංක මතකයන් pure and unconditional memories. ලොකුනාම සල්ලි රස්සාව තරාතිරම කුලේ බලාලා ඇතිවෙන ආදරයට වඩා ඉස්කෝලේ කාලේ තියෙන්නේ හරිම පිරිසිදු අහිංසක ආදරයක්. එක බස් එකේ යන්න බලන් ඉන්න එක, පාඩම් සටහන් ඉල්ලගන්න එක වගේ පුංචි දේවල් වලින් ලැබෙන අත්දැකීම් ජීවිත කාලයටම ලස්සන මතකයන් වෙනවා. දැන් අපි එන්නේ වීඩියෝ එකේ වැදගත්ම කොටසට. ඔයා දැනටමත් ඉස්කෝලේ යන ගමන් ලව් කරනවා නම් නැත්තම් කාට හරි කැමැත්තෙන් ඉන්නවා නම් ඔයාගේ අනාගතයත් බේරාගෙන මේක බැලන්ස් කරන්නේ කොහොමද? මෙන්න පළමු රූල්ස් දෙක. රූල් 1. පළමු තැන හැම විටම අධ්‍යාපනයේට. ස්ටඩි ෆස්ට් රූල්. ඔයාගේ සහකරු හෝ සහකාරිය ඔයාට ඇත්තටම ආදරේ නම් එයා කවදාවත් ඔයාගේ පාඩම් වැඩ කඩන්නේ නැහැ. එයා ඔයාට කියන්නේ දැන් ෆෝන් එක තිබ්බා ගිහින් අද ටාගට් එක පාඩම් කරන්න කියලා. ඔයාගේ ඉගෙනීමට හීනවලට බාධා කරන කෙනෙක් ඉන්නවා නම් ඒක ආදරයක් නෙමෙයි. ඒක තනිකරම ආත්මාර්ථකාමිකමක්. රූල් 2. වේලාව කළමනාකරණය. time management and boundaries. දවසට chat කරන්න හෝ කෝල් කරන්න සීමිත වේලාවක් වෙන් කරගන්න. උදාහරණයකට රෑ පාඩම් කරලා ඉවර වෙලා විනාඩි 20ක්. මුළු දවසම ෆෝන් එක අස්සේ ඉන්නේ නැතුව පාඩම් කරන වේලාවට ෆෝන් එක වෙනම කාමරයක තියන්න. දවස තිස්සේ මොනවද කරන්න කියලා මැසේජ් දදා ඉන්න ඕනේ නැහැ. ඊළඟට අපිට තියෙන අනික් වැදගත්ම රූල්ස් දෙක තමයි මේවා. රූල් 03. යථාර්ථවාදී වන්න. Be realistic and control emotions. ඉස්කෝලේ කාලේ ඇතිවන හැඟීම් අතිශයින්ම ලස්සනයි. හැබැයි ඒවා 100%ක්ම අනාගතයේදී විවාහයකින් කෙලවර නොවෙන්න පුළුවන් බව තේරුම් ගන්න. නොතේරෙන වයසේදී ඉක්මන් තීරණ, අනතුරුදායක ශාරීරික සම්බන්ධතා, ගෙවල් වලින් පැන යාම් වලට යන්න එපා. තමන්ගේ සීමාවන් තේරුම් අරන් වැඩ කරන්න.
රූල් 04 දෙමාපියන් සමග තියෙන සම්බන්ධය බිඳගන්න එපා. ඔයාගේ ජීවිතේ අංක 1 ඔයාගේ දෙමාපියෝ. අලුතින් ආපු කෙනෙක් වෙනුවෙන් අවුරුදු ගණනක් ඔයාව හදපු අම්මා තාත්තව රවට්ටන්න උන්ට පිටුපාන්න යන්න එපා. ආදරේ නිසා ගෙදර ප්‍රශ්න හදාගන්නවාට වඩා දෙමාපියන්ට රහසක් නොවන විදියට හැසිරෙන්න පුළුවන් නම් ඒක ගොඩක් ආරක්ෂිතයි. මේ වීඩියෝ එක බලන අම්මලා තාත්තලා ගුරුවරු ඉන්නවා නම් ඒගොල්ලන්ටත් පුංචි දෙයක් කියන්න ඕනේ. ඉස්කෝලේ යන වයසේ ළමෙක් කාට හරි කැමති වුණාම ඒක මහා පාපයක් විදියට දකින්න එපා. ඒක හෝමෝන වෙනස් වීම එක්ක වෙන ස්වාභාවික දෙයක්. ළමයින්ට තර්ජනය කරලා ගහලා බැනලා ඒක නතර කරන්න බෑ. එතකොට වෙන්නේ උන් හොරෙන් ඒක කරන්න ගිහින් තවත් ලොකු අමාරුවක වැටෙන එක. ඒ වෙනුවට ළමයා එක්ක යාළුවෙක් වගේ කතා කරන්න. මේ වයසට මේක සාමාන්‍යයි. හැබැයි ඔයාගේ ඒ ලෙවල් ඉවර වෙනකම් මේ සීමාවන් ඇතුළේ ඉන්න කියලා ආදරෙන් තීරුම් කරලා දෙන එකයි එකම විසඳුම. අවසාන වශයෙන් මට ඔයාලට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඉස්කෝලේ යන කාලේ ආදරය කරන එක වැරදි දෙයක්වත් පාපයක්වත් නෙමෙයි. ඒක හරිම ලස්සන හැඟීමක්. හැබැයි ඒ ආදරේ නිසා ඔයාගේ අනාගත හීන අම්මා තාත්තා ඔයා ගැන තියාගෙන ඉන්න බලාපොරොත්තු බිඳෙනවනම් ඒ ආදරෙන් ඇති වැඩක් නැහැ. සැබෑ ආදරේ කියන්නේ දෙන්නා එකතු වෙලා එකිනෙකාව ඉහළටම අරන් යන එකට මිසක් දෙන්නාම එකතු වෙලා අනාගතයේ අගාධයට වැටෙන එකට නෙමෙයි. ඔයාලගේ අදහස මොකද්ද? ඉස්කෝලේ කාලේ ලව් එකක් තියෙන එක හොඳද නරකද? ඔයාලටත් මේ වගේ අත්දැකීම් තියෙනවද? පල්ලෙහායින් කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් ලයික් කරලා ඔයාගේ යාළුවෝ අතරේ ෂෙයා කරන්න. තවත් මෙවැනි වීඩියෝ බලන්න channel එක subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. ස්තුතියි.